සුබ දවසක්. මං අද ලස්සන කතාවක් කියන්න. එක මහාචාර්යවරයෙක් පන්තියකට එනවා වතුර වීදුරුවකුත් අරගෙන. හරිද? වතුර වීදුරුව අරගෙන ඇවිල්ලා මේ මහාචාර්යවරයා වතුර වීදුරුව අතේ තියාගෙන ළමයින්ගෙන් අහනවා දරුවනේ මම ප්‍රශ්නයක් අහනවා. මේ වතුර වීදුරුව කොච්චර බර ඇද්ද? ළමයි එක එක උත්තර දෙනවා. ග්‍රෑම් 100ක් 200ක් ග්‍රෑම් 50ක් මේ වගේ එක එක උත්තර දෙනවා. ඊළඟට මේ මහාචාර්යවරයා කියනවා මම මේක මිනිත්තු කිහිපයක් අල්ලගෙන හිටියොත් එහෙම මේ වතුර වීදුරුව මොකක් හරි වෙනසක් වෙයිද කියලා. ළමයි කියනවා කිසි වෙනසක් වෙන්නේ නැහැ කියලා. හොඳයි. එහෙමනම් මම මේ වතුර වීදුරුව පැය 2ක් 3ක් අල්ලගෙන හිටියොත් මොකක් වෙයිද කියලා. මේ ළමයි කියනවා සර්ගේ අත රිදෙන්න ගනි, අත හිරිවැටෙන්න ගනි කියලා. හරිද? ඊළඟට මේ මහාචාර්යවරයා කියනවා හොඳයි එහෙමනම් මම මේක දවසක් දෙකක් අල්ලගෙන ඉන්නවා. එතකොට මොකක් වගේ වෙයිද කියලා. එතකොට මේ ශිෂ්‍යයෝ කියනවා ඔබතුමාගේ අත පැරලයිස් වෙන්න ගනි. ඒ කියන්නේ ඇඟ පණ නැති වෙන්න ගනි. ඒ තරම් වේදනාවක් දැනේ. පුදුම වේදනාවක් දැනෙනවනේ. එතකොට මේ මහාචාර්යවරයා අහනවා දරුවනේ මම දැන් මේ අතේ තියාගෙන හිටපු වතුර කෝප්පේ වතුර ප්‍රමාණය වෙනස් කරාද කියලා. නැහැ. වතුර ප්‍රමාණය වෙනස් කරෙත් නැහැ. එතකොට එහෙනම් මම වෙන මුකුත් වෙනසක් කරාද කියලා. ඒ කරලත් නෑ කියලා කියනවා මේ ශිෂ්‍යයෝ. එහෙනම් මොකක්ද මේ මගේ අත රිදෙන්න පැරලයිස් වෙන්න තරම් හේතුව මොකක්ද කියලා අහනවා. මේ මහාචාර්යවරයා මේ දරුවන්ට පැහැදිලි කරනවා දරුවනේ අපිට එන ප්‍රශ්න අපි ගොඩාක් කල් හිතේ තියාගෙන හිටියට පස්සේ මෙන්න මේ වගේ වේදනාවන් දැනෙනවා. අතහැරලා තියන්න පැත්තකින්. ප්‍රශ්නය බොහොම පොඩි එකක් වෙන්න පුළුවන්. ග්‍රෑම් 100ක් 50ක් බර ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හැබැයි ඔයා ඒක අල්ලගෙන ඉන්න කාලය අනුව ඔයාට දැනෙන වේදනාව වැඩි. එහෙනම් ඔයාගේ ජීවිතේට එන හැම දෙයක්ම ටික කාලෙකින් ටක් ගාලා අතහරින්න ඕනේ. ඉක්මනට අයින් කරන්න ඕනේ. නැත්තම් ඔයාට සැනසීම ලැබෙන්නේ නැහැ. සතුටින් ඉන්න ලැබෙන්නේ නැහැ. ඔයා සතුටින් ඉන්න අවශ්‍ය නම් ඔයා ඉක්මනට හැම දෙයක්ම අතහරින්න පුරුදු වෙන්න. සන්තුට්ටි පරමං ධනං. සතුට තමයි මේ ලෝකේ තියෙන ලොකුම ධනෙ. ඊට එහා සතුට මේ ධනයක් නෑ තව. ඒ නිසා ඔයා ජීවිතේට එන හැම බාධාවක්ම හැම ප්‍රශ්නයක්ම බොහොම ඉක්මනට අමතක කරලා දාන්න, අතහැරලා දාන්න. එදාට ඔයාට සතුටින් ඉන්න පුළුවන්. මේ ලෝකේ ධනවත්ම මිනිස්සයා වුණත් වැඩක් නෑ ඔයා ගාව සතුට නැත්තම්. ඒ නිසා සතුට හොයන්න මහන්සි වෙන්න. ඔයා සතුටින් ඉන්න මිනිස්සෙක් වෙන්න. ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ. ලෝකේ සතුටින්ම ඉන්න මිනිස්සයා ධනවත්ම මිනිස්සෙක් කියලා. ඉතින් ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. නැවත දවසක් මම එනතුරු ඔබ සතුටින් ඉන්න ඕනේ. ඔයාගේ ජීවිතේට එන ප්‍රශ්න හැම එකක්ම අමතක කරලා සතුටින් ඉන්න කෙනෙක් බවට පත් වෙන්න. තෙරුවන් සරණයි.